වැඩි පීඩනයකට ලක් වී තිබෙනවා. කොහොමකින් කුමක් කරන්නද? ඊටකින් හැමදෙනාම වාගේ ඔහුට යමක් පවසා සිටිනවා. අංග පිටේ සැකසෙන හැටියට මෙහිදී විශේෂයෙන්ම ඉල්ලා සිටින සාමික කරුණාරත්න අතරේ සීමා ආසන්නයට පන්දු රැකීමට යන්නට කියා එසේ වුණත් ඉතාමත් තීරණාත්මක පන්දුවක් මේ තරගයේ මොනතරම් මිනිස්සු මොනාද කිව්වොත් අවසන් පන්දුව දක්වාම වරක වැඩිමටයි සිදුවුණේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉලක්ක කණ්ඩායම අවසන් පන්දුවේ මුල් පන්දුවේදී දැවියාම අනුකූලව මේ තීරණයට අඩු ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය ලකුණු 70ක් පමණ ලකුණු ලබා ගන්න ලැබුණු සත්‍යයක් නොවේ ඉස්රායිල් අත්දැකීම. ලේබර විට ලකුණු සමකෝම ලකුණු ලබාගෙන ඉන්නේ ලකුණු 14ක් ලබාගෙන මේ අවස්ථාවේ පන්දුව දැන් විනිශ්චය සඳහන් කරනවා යවන්නට කියලා. එසේ වුණත් දැන් සියල්ල සූදානම් වෙනවා. අනිත් පහයකට විශ්වාසනීය භාවයෙන් ඔවුන්ට යොමු කරන තම නායකයාට යලි පන්දු පිටුවේ සකස් කරනවා. ක්‍රීඩාලෝය නරඹන්න 20000ක් විතර සංඛ්‍යාව මෙත් අයාව බලා සිටිනවා. කොහොමකින් කුඩක් වේද අවසන් පන්දුව තාමත් තීරණාත්මකයි. ඒ නිසා රෝදුවේ යෝග පන්දුව ලෝබුල්ටස් පන්දුවක් යෝග පන්දුවක් වීම සාධාරණීකරණය කරන්නට පුළුවන්. මේ වම පිටිකරුවාට තුනමන් තරග ජයග්‍රහණය කිරීම සඳහා එක් පන්දුවක් තුළ ලකුණු 6ක් එල්ල කළොත් ලකුණු 4ක් ලබා ගන්නකොට ලංකා කණ්ඩායම ජයග්‍රහණය 6ක් ජයග්‍රහණය මේ සමතින් කොමකින් සමක් වේ. පන්දුව යොමුවෙන අවුල පන්දුවක් ඇටියටයි පන්දුව එකට පැමිණෙනවා. රැකගන්නා මේ අවස්ථාවේදී සියලුම ක්‍රීඩකයන් ලබා ගැනීමට සමත් වෙනවා. තරගාවලිය විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වෙනවා. පිළිපිට තරග 3ක් අඛණ්ඩව පරාජයට පත් කරගෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම විජයග්‍රහණය හිමි කර ගන්නවා. ආර් ප්‍රේමදාස ජාතික ක්‍රීඩා